තෙරුවන් සරණයි. අද අපේ පළවෙනි සාකච්ඡාව පවත්වන්න මේ ලෑස්ති වෙන්නේ. එතනදී අපි මාතෘකා විදියට ගන්නවා මනස හා සිත කියන දෙක. මේ දෙක හරි ගැඹුරුයි සාකච්ඡාවේදී. මේ සාකච්ඡා කිරීමේදී මම තව දෙක හඳුන්වා දීමක් කරනවා පද්ධති දෙකක් ගැන. ඒකත් හරි ගැඹුරු පද්ධති දෙකක්. අපේ ශරීරය පුරා දිවෙන. හැබැයි අද ඒ ගැන යම් කිසි අදහස් ටිකක් ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී අපි ඒ ක්‍රියාත්මක වෙන විදිහ අපිට අදාළව බුදුදහමට අදාළව ක්‍රියාත්මක වෙන විදිහ අපි සාකච්ඡා කරනවා. ඒ පද්ධති දෙක තමයි එකක් අපේ ශරීරයේ පුරාම දුවන ස්නායු පද්ධතිය. මේ ලේ ගමන් කරන්නේ. ඒක ස්නායු පද්ධතිය. හරි. එතකොට ඒ නිසා වෙන ගොඩාක් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපි දන්නේම නැතුව හුස්ම ගන්නවා. අපි දන්නේම නැතුව ලේ ටික ශරීර පුරා දුවනවා. අපි දන්නේම නැතුව ආහාර ජීර්ණය වෙනවා. මේ ස්නායු පද්ධතිය හරහා කරන දෙයක්. ඊළඟ එක තමයි නියුරෝන පද්ධතිය. නියුරෝන පද්ධතිය මුළු ශරීරේ පුරාම දුවනවා. අවශ්‍ය තොරතුරු හැම මොහොතකම ඒ ක්ෂණේ ගන්නවා. දැන් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සඳහන් වෙනවා විඥානය කියන එක ශරීරේ පුරාම දුවනවා කියන එක. දැන් මම මෙතන බුදුදහම මේ කරුණ කාරණාවට එකතු කරගත්තේ ඒක විග්‍රහ කරන්න නෙවෙයි. අපි බුදුදහමත් එක්කයි මේ ඔක්කොම කතා කරගෙන යන්නේ. පස්සේදී විඥානය ගැන කතා කරද්දී මේ කතාවට මේ දැන් කියපු දේ තව වඩා තහවුරු වෙන ඒ ගැන වඩාත් හොඳ විග්‍රහයකට යනවා. දැන් සිත මනස කියන එක අපි පොඩ්ඩක් තේරුම් ගමු ඉස්සෙල්ලා. සිත කියන එක ගැන අපි බැලුවොත් අතීතයේ පුරාම මේක අපි හැමෝටම තිබිච්ච ගැටලුවක් නේ. මනුෂ්‍ය වර්ගයාටම හැමතිස්සෙම මේ මොකද්ද කියලා දන්නේ නැති ගැටලුවක් තිබ්බා. මේකෙන් අපිට අපි ළඟ ඉන්නවා, අපි හැම වෙලකට උදව් වෙනවා, ඒක මෙහෙ යනවා, දුරස් යනවා. මේකේ අద్భుත ගතියකුත් තියෙනවා. නේද? මේ වගේ අතීතයේ පුරාම තියෙන ගැටලුවක්. වර්තමානයේ ගත්තාම වර්තමානයේ දැන් අපි මොලේ ගැන හැමෝම දන්නවානේ. එහෙම මොලයක් තියෙනවා. ඒකෙන් මේ දේවල් කරනවා. අපි ඒකට බෙහෙත් කරනවා. නේද? ඒ නිසා අපිට දැන් මේ දෙක පොඩ්ඩක් තියෙනවා. සිතක් තියෙනවා. මේ මොලෙත් තියෙනවා. මේ දෙකම එකතු වෙලා තමයි මේවා වෙන්නේ කියලා වගේ අපිට දැනෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නයක් නැවත උත්පත්තිය ඉදීම අපෙන් පිට වෙන මොකද්ද නේද? ඉතින්දී අපිට උන්න මොලෙන් එහා ගිය යමක්. ඒකම අපි දකිනවනේ මේ අద్భుත දේවල් වෙනවානේ. ඒත් ඒ අතරත් අපිට හිතෙනවා ඒතකොට සිත කිව්වහම අභෞතික ගතියක් අපිට දැනෙනවා. මේක භෞතික නෙවෙයි. මේක මේක මේ සාමාන්‍යයෙන් අල්ලලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි නියුරෝන විද්‍යාව අනුව ගත්තාම මේ ඔක්කොම භෞතිකයි. ඔක්කොම ජීව විද්‍යාත්මකයි. මොළය ඔක්කොම වැඩ කරන්නේ භෞතිකව හා ජීව විද්‍යාත්මකව. මෙහි කිසිම අద్భుත ගතියක් අර අපි හිතන වගේ හැම සංචාරය කරන්න යන්න පුළුවන් ගතියක් එහෙම දෙයක් නැහැ. ඒකම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ නැවත උත්පත්තියක් ගැන. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ මේ අద్భుත දේවල් ගැන. අපි නිකන් හරි කිව්වොත් ඒක කරලා පෙන්නන්න කියලා. කරලා පෙන්නන්න බෑනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒ තරයේ මේක ඉන්නවා. ඒක තහවුරු වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ හැම දෙයක්ම විද්‍යාත්මකව බලන නිසා. දැන් අපි මෙන්න මේ සිත කියන එක ගැන අපි යම් කිසි අවබෝධයක් ගත්තා. දැන් මම කියන්න ඕන දේ තමයි මනස ගැනත් අපි කතා කරන්න ඕනේ. දැන් සාමාන්‍ය අපිට දේශනාවල ඇහෙන එකක් තමයි මනස, සිත, සිහිය, සිතුවිලි, චේතනා, චිත්ත, විඥානය මේ ඔක්කොම එකටනේ ගන්නෙ. එකට ගන්න නමුත් මේවා අතර විශාල වෙනස්කම් තිබ්බට හැමතිස්සෙම මේ සිත කියලාත් පාවිච්චි කරනවා. සිත කියන්නේ වෙනම දෙයක්. මනස කියන්නේ තව දෙයක්. ඒ වුණාට එහෙම පාවිච්චි කරනවා. මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා. ඒ පටලැවිල්ලක් තියෙනවා මේවා හරියට වචන පාවිච්චි නැති. එහෙම වුණාම මේක තේරුම් ගැනීමේදී අපහසුතාව වෙනවා හැමෝටම. ඉතින් වෙලා තියෙන්නේ අපේ බෞද්ධ පිරිස ගත්තාම තාම බොහොම
පහළ මට්ටමකනේ ඇත්තම කියනවා නම් ඉන්නේ. මොකද අර මුලින් කිව්වා වගේ අපි ඇදහිලි පැත්තකනේ හිටියේ. දැන් හැබැයි ලොකු වෙනස්කම් වෙනවා. ඉතින් අර ඇදහිලි ක්‍රමයට තමයි මේ පොඩ්ඩක් තාම යන්නේ. මේවා හරියට තේරුම් කළා වචනයක් ගානේ හරි තේරුම ඉස්මතු වෙන්නේ නැති තැන් තියෙනවා. ඒකට හැබැයි මේක වෙනස් වෙමින් පවතිනවා. ඒකම බුදුන් දැන් බලන්න විඥානය කියන එක ගන්න. බුදුන් වහන්සේ විඥානය හරියටම කොටස් 6කට බෙදනවානේ. අපිට එතකොට මේක එහෙම මෙහෙම කියන්න බෑ විඥාන. දැන් අපි විඥානිකවම බයයිනේ. අපිට බයක් දැනෙනවා මේකට 아무තු දෙයක්. මේක සිතටත් එහා ගිය මොකක්ද 아무තු දෙයක්. මේක තමයි අපෙන් යන්නේ. මේ චිත්ත උත්පත්තිය ප්‍රතිසන්දිය මේ ඇති වෙන්නේ මේක ටිකක් හරි සැර බරපතල දෙයක් විදිහටනේ. මොකද බුදුන් වහන්සේගේ ධර්මයේ තුල එහෙම බය වෙන්න 아무තු දෙයක් නෑ මෙතන. ඒක අපිට අපි ඉස්සරහදී පැහැදිලි කරගන්නවා. ඒකම අපි යුරෝපීය රටවල් එක්ක බුදුදහම කතා කරද්දී අපි මේ වචන හරියට නිර්වචන වෙන්න ඕනේ. හරියටම තේරුමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට එපා වෙනවා. ඒ නිසා අපි හරියටම වචනේ පැහැදිලිව තේරුම් යන විදිහට තමයි අපේ සාකච්ඡාවන් කරන්නේ. දැන් එතකොට ඒ අනුව මම අනිත් ඔය කියපු ඉස්සෙල්ලා කියපු වචන ඔක්කොම පාවිච්චි කරන්නේ මම මනසයි සිතයි කියන දෙකේ අපේ දැනට තියෙන පටලැවිල්ලත් විසඳ ගන්න ගාම ඒකේ බුදුදහම පැත්තෙන් විද්‍යාත්මක පැත්තෙන් ඒකට අවතීර්ණ වෙන්න තමයි දැන් හදන්නේ. අපි කතා කරමින් හිටියේ ස්නායු පද්ධතිය ගැනත් එකම නියුරෝන් පද්ධතිය ගැනත් ශරීරේ පුරා යන. එතකොට මෙතනදී මේ ශරීරේ පුරා යන නියුරෝන පද්ධතියත් ස්නායු පද්ධතියත් එක මූලික තැනකින් තමයි පාලනය වෙන්නේ. එකම මොලේ යන නියුරෝන පද්ධතිය මේ පද්ධතියට සම්බන්ධ නැහැ. මොලේ යන නියුරෝන පද්ධතියත් ශරීරේ පුරා යන නියුරෝන පද්ධතියත් එකිනෙකට සම්බන්ධ නැහැ. යම් දෙවිදියකට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ශරීරේ පුරා යන ස්නායු පද්ධතිය හරහා මම කිව්වා වෙන ක්‍රියාකාරකම්. ඒ කියන්නේ ඒවා දැනුවත් වෙන්නේ පාලක තැනකින්. ඒ පාලක තැන එකම නියුරෝන පද්ධතිය ශරීරය පුරා යන එකත් පාලනයේ මේ දෙකම පාලනයේ එකම තැනකින්. එතෙන්ට අපි කියනවා autonomic nerve system කියලා. autonomic nerve system. autonomic ස්නායු පද්ධතිය කියලා කියනවා පාලක එකට. දැන් ස්නායු පද්ධතිය ගැන අපි කතා කරද්දී අපි පැහැදිලි කරා අපේ බොහෝ ශරීරය තුළ වෙන ක්‍රියාකාරකම් අපි හිතන්නේ නැතුව කරනවා. අපි ගත්තොත් අපි හුස්ම ගන්නවා, ශරීරේ පුරා යනවා, හෘද වස්තුව ගැහෙනවා. එතකොට අපි ජීර්ණ පද්ධතිය වැඩ කරනවා. අපි මුත්‍රා පද්ධතිය වැඩ කරනවා. ප්‍රජනන පද්ධතිය වැඩ කරනවා. ඒවා හිතාමතා කරන දේවල් නෙවෙයි. ඒවා ස්වායත්තව කරනවා. ඒකයි මේ autonomic කියන නම යෙදෙන්නේ. අපි අහලා තියෙන autonomous කියන වචනයක් දේශපාලනේ. ඒ කියන්නේ ස්වායත්ත කියන දේ ප්‍රකාශ කිරීම තමයි කරන්නේ. එතන. දැන් ඊට පස්සේ මේකත් එක්ක යන නියුරෝන පද්ධතිය මේ දෙක එකතුවයි වැඩ කරන්නේ. හැබැයි නියුරෝන පද්ධතියක පුංචි කොටසක් තියෙනවා මොළයේ ඇතුලේ වැඩ කරන. ඒකෙන් තමයි මොළයට මේ පද්ධතිය යම් කිසි ප්‍රශ්නයක් ආවොත් අපි හිතමු ආහාර පද්ධතිය යම් රිදීමක් ආවොත් ඒක අර ආහාර පද්ධතියේ වෙනදී අර ශරීර පුරාණ නියුරෝන පද්ධතිය හරහා ඒකේ අර කොටසක් මොළයේ තියෙන කොටසේ ඒක මොළයේ අනිත් ස්ථාන වලට මොළයේ තියෙන ප්‍රධාන මෙහෙයුම් ස්ථාන ඒවට දන්වා සිටිනවා. ඒකට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඒ ඇතිවෙච්ච රිදිල්ලට ඉතින්ට ඒක සමනය කරන්න හෝමෝන්ස් යනවා. තව දේවල් කරනවා. දැන් මේ යුවා වගේ මොළයේ තියෙන කොටසට අමතරව තව සුවිශේෂ මේ autonomic ස්නායු පද්ධතිය සුවිශේෂ කොටස් දෙකක් තියෙනවා අපේ ශරීරය ඇතුළේ. තුනක් තියෙනවා. ඇත්තම එකක් තියෙනවා අපේ බඩවැල ආශ්‍රිතව එන්ට්‍රික් නියුරෝන් සිස්ටම් කියලා. එතන ඇත්තම මිලියන 600ක් නියුරෝන් තියෙනවා. ඒ බඩ ආශ්‍රිතව බඩවැලේ ආශ්‍රිත දේවල් වලට. තව දෙකක් තියෙනවා
අපේ කොම්පියුටර් පේජේ අපි හෘද වස්තුව ළඟ බෙල්ලට පොඩ්ඩක් පල්ලෙහායි හෘද වස්තුව ළඟ තියෙනවා දෙකක්. එකක නම sympathetic nerve system අනිත් එක parasympathetic nerve system. මේක සුවිශේෂ අංග දෙකක්. හැබැයි නියුරෝන විද්‍යාවේදී එච්චර ගණන් ගන්න නැහැ. මම හිතනවා මේක බුදුදහමට බොහොම වටිනා පද්ධති දෙකක්. දැන් sympathetic system එකෙන් කරන්නේ අපිට බයක් දැනුනොත් තරහක් ආවොත් ඒකට ඉතෙන්ට දැනෙනවා. ඒතකොට හෘද වස්තුව ටිකක් ස්පන්දනය වැඩි වෙනවා. parasympathetic එකෙන් කරන්නේ ඒ හෘද වස්තුවේ ස්පන්දනය අඩු කරන්න අර තරහ බිය සමනය කරන්න කටයුතු කරනවා parasympathetic එකෙන්. මේ කිව්වේ බොහොම සරල දේවල්. හැබැයි මේකට ගැඹුරට ගියාම පුදුමාකාර දේවල් ටිකක් තියෙනවා. කියන්නේ ඒක බුදුදහමට බොහෝ ගැළපී යන. එතකොට දැන් මෙන්න මේ පද්ධති දෙකෙන් මේ කාර්ය කරනවා. එකම අර මොලේ තියෙන එකෙන් එකම සිස්ටම් එකම පද්ධතිය මේ ඔටොනොමික් නර්වස් සිස්ටම් එකෙන් තමයි මේ කාර්ය කරන්නේ. දැන් මෙතනදී මේ කරන කාර්යයේදී මේ කරන්නේ මහා සුවිශේෂ දෙයක් මේ කරන්නේ. මෙතන හරි ආශ්චර්යමත් දෙයක් මේ කරන්නේ. ඒ කියන්නේ මොළයයි ශරීරයයි අතර සම්බන්ධය ගොඩනගනවා මෙන්න මෙතන. ශරීරේ පුරා කරන කාර්යයයි මොළේ සම්බන්ධය මෙතන පුදුමාකාර විදිහට ගොඩනගන තැන. මේකේ වටිනාකම තියෙන්නේ බුදුදහමේ බුදුන් වහන්සේ මේ ගැන යම් අදහසක් කියලා තියෙනවා. ඒක සිදුවීම මෙහෙමයි බුදුන් වහන්සේ වදාරලා තියෙනවා. අපි අතින් අපිට අකුසලයක් සිදු වුණොත් සිතේ මොකක් හරි අකුසල් සිතුවිල්ලක් ඇති වුණොත් ශරීරයේ ඉරියව් වෙනස් නොකර ඒ අකුසල් සිත සමනය කරන්න ප්‍රහාණය කරන්න කියලා. අපිට යම් කිසි සිතට අකුසලයක් ඇති වුණොත් අකුසල් සිතක් ඇති වුණොත් පෞකාර සිතුවිල්ලක් ඇති වුණොත් ශරීරය ඉරියව් වෙනස් කරන්න එපා. ඉරියව් වෙනස් නොකර අර ඇතිවෙච්ච අකුසල් සිත ප්‍රහාණය කරන. දැන් මෙතන හරි ගැඹුරුයිනේ. මේ ශරීරයයි මේ මොළේ අතර සිතයි අතර බද්ධ වීම නෙමෙයි කියන්නේ. ඒ නිසා මේක අපි ටිකක් තව චුට්ටක් මේ ගැන කතා කරලා බලමු. තව උදාහරණයක් ගෙනාවොත් බුදුන් වහන්සේගේ කාලේ මෙන්න මෙහෙම සිදුවීමක් වෙනවා. එක පරිබ්‍රාජකයෙක් නම බායතිය දාරු රුචික් කියලා බොහෝ කිලෝමීටර් 1000ක් විතර ගෙවලා බුදුන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. බුදුන් වහන්සේ මේ වෙලාවෙ ඉන්නේ සවැත් නුවර එහෙම නැත්නම් රජගහ නුවර. ඒ ආපු වෙලාවේ බුදුන් වහන්සේ පිණ්ඩපාතේ යනවා. මෙයා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේත් එක්ක ධර්මයේ සාකච්ඡා කරන්න. බුදුන් වහන්සේ කියනවා දැන් පිණ්ඩපාත යන වෙලාවක් දැන් නෙවෙයි පිණ්ඩපාතෙන් පස්සේ අපි සාකච්ඡා කරමු කියලා. එතකොට මේ පරිබ්‍රාජකයා එයා ඇත්තෙන්ම මේ ඇදගෙන ඉන්නේ මේ ගස්වල කොළපොතු. එයාගේ දිලිවසා ගන්න කොළපොතු වලින්. ඉතින් මේ පරිබ්‍රාජකයා ඉල්ලීමක් කරනවා මම තව කොච්චර කල් ජීවත් වෙයිද දන්නේ නැහැ. නිසා මට ඉක්මනට ධර්මයේ කියන්න කියලා. එතකොට බුදුන් වහන්සේ දකිනවා මෙයා එතෙම තව වැඩි වෙලාවක් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් බුදුන් වහන්සේ වෙලාවේ මෙයාට ධර්මයේ කියලා දෙනවා. බුදුන් වහන්සේ ධර්මයේදී කියලා දෙන්නේ බොහෝ සුළු කරුණු කීපයක්. එකක් තමයි දැක්කොත් දැක්ක පමණයි. ඇහුණා පමණයි කියන වගේ ඉන්ද්‍රිය පහ ආශ්‍රිතව කියලා දෙනවා. ඒත් කියලා දීලා බුදුන් වහන්සේ පිණ්ඩපාතයට වඩිනවා. අර පුද්ගලයා අසල තියෙන ගසක් ඇට නිදහස් වෙනවට ගිහිල්ලා භාවනා කරන්න යොමු වෙනවා. ඒ පුද්ගලයා පැය කිහිපයක් භාවනා කිරීමෙන් පස්සේ රහත් භාවයටපත් වෙනවා. පස්සේ ඒ තනදීම කුලප්පිච්ච ගුණෙක් ඇනලා මේ පිරිනිවන් පාන්න සිද්ධ වෙනවා. දැන් මෙන්න මේ දෙක දැන් මෙතන කියපු කරුණයි අර ඉස්සෙල්ලා මම කියපු කරුණයි බුදුන් වහන්සේ අපේ අයහපත් දෙයක් සිතට ආවම ඉරියව් වෙනස් කරන්න එපා කියන එකයි එකම දේ සිද්ධ වෙන්නේ.
මේක අර මං කිව්වා වගේ මනසේ යම් ක්‍රියාකාරීත්වයක් මෙතන සිද්ධ වෙන්නේ. ශරීරය හා බද්ධව. දැන් මෙන්න මේ කියපු දේ මට ඕනේ තව ටිකක් අපි නියුරෝන් පිළිබඳ සාකච්ඡා කරන නිසා නියුරෝන විද්‍යාව ඇසුරෙන් මේක තව පොඩ්ඩක් විස්තර කරන්න. ඒකට මම මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නවා. දැන් මේ කියපු දේට අදාළ කරගෙන අපි හිතමු අපේ ඇහැට ආලෝක කිරණයක් එළ වැටෙනවා කියලා. දැන් මේ ආලෝක කිරණය වැටුනහම ආලෝක කිරණය ඇතුළට යනවා. ඊට පස්සේ ඇහැ තුල පිටිපස්සේ මේ ඇසේම පිටිපස්සේ මේ ආලෝක කිරණය නියුරෝන බවට පත් වෙනවා. එතන එහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒකම අපිට එන ආලෝක කිරණය අඩු නම් ඒකේ තීව්‍රතාවය ඒක වැඩි කර ගන්නවා. ඒක වැඩි නම් අඩු කර ගන්නවා. ඒකම අපිට ලැබෙන ඒ පාටවල අඩුපාඩු තියෙනවා නම් ඒව පොඩ්ඩක් හදාගෙන මේක මේ ආලෝක මේ නියුරෝන විදියට මේක අපේ ඔළුවේ පිටිපස්ස තැනකට යවනවා මේ අක්ෂිනාලිකාව තුලින්. අක්ෂිනාලිකාව කියන්නේ ඉංග්‍රීසියෙන් ඔප්ටිකල් නර්ව් එක තුලින් පිටිපස්සට යන ස්ථානයකට. ඒ ස්ථානයට නම් තියෙනවා. ඉතින් විද්‍යාත්මක අපි ඉතින් මේක ඩිහෙල් කරගමු නම් ගැන කතා නොකර. ඒකට මේ පිටිපස්සට ගියාට පස්සේ එතනදී මේ පැටිච්ච ආලෝකේ අවශ්‍ය පින්තූරය හදාගන්න. ඇත්තෙම පින්තූරයක් කියන්නේ මේ ආලෝකය නිසා ඇතිවන ස්වરૂපයක්. බුදුදහමෙත් ඒක තේරුම් කරලා දෙනවා. ආලෝකයක් එකට මුසු වුණාම එතන පින්තූරයක් ඇති වෙනවා. දැන් එතකොට මේ වැටෙන පින්තූරය අතන ඇති වෙනවායි පිටිපස්සේ ඒකම එතන තව සිදුවීමක් වෙනවා. මේ පින්තූරේ වැටිච්ච අවට අනිකුත් දේවල් ගැන තේරුම් ගන්නවා. ඒ අනුව මේ පින්තූරේ කොච්චර දුරින්ද ළඟින්ද අපිට බලාගෙන ඉන්න පුද්ගලයාට කොච්චර දුරින්ද ළඟින්ද අවට පරිසරය මේ ඔක්කොම තේරුම් ගන්නවා. මේක ඉංග්‍රීසියෙන් කියනවා what and where. what කියන්නේ මොකක්ද මේ පින්තූරය, where කියන්නේ කොහෙද මේ පින්තූරය වැටිලා තියෙන්නේ කියන එක. මෙන්න මේ ක්‍රියාවලිය සිදු වෙනවත් එකම සිදු වෙන පටන් ගන්නවත් එකම ඒ කියන්නේ ආලෝක කිරණය ඇහැට වැටෙනවත් එකම තව සුවිශේෂ ක්‍රියාවක් සිද්ධ වෙනවා මේ අපේ මේ පද්ධතිය තුල. ඒක තමයි මේ ඇහි බබාට අපි බබා කියන්නේ ඉස්සරහින් තියෙන ඇහි කාචය හරිය එතනට ආලෝකය වැටෙනකොට මේ බබා කියන එක හරි සියුම් දෙයක්, හරි සූක්ෂම තැනක්. මෙතන පුදුමාකාර චලනයක් වෙන තැනක්. මේ ආලෝක කිරණය වැටිච්ච ගමන් මේක දැනුවත් වෙනවා අර ඔටොනොමික් කියන එක. ඔටොනොමික් කියලා අපි මෙච්චර කතා කරේ හෘද වස්තුව ළඟ තියෙන කොටසකුත් මොලේ ඇතුළත තියෙන කොටසකුත් මේව දැනුවත් වෙනවා. දැන් ආලෝක කිරණයක් ඉතා විශාල වේගයෙන් ඇවිල්ලා යන්න ඉස්සෙල්ලා මේක ඊට ඉස්සෙල්ලා දැනුවත් කරනවා. අතෙන් දැනුවත් කරාම එතනින් අවසර දෙනවා එන්න ඇතුළට. එතනින් අවසර තිබ්බොත් විතරයි එන්න පුළුවන්. අවසර දෙනවා කියන්නේ මේකයි. අපි හිතමු අපේ ඒ වෙලාවේ සිතුවිලි පරම්පරාව අපි වෙන දෙයක් සිතුවිලි හිටියානම් අපි වෙන ක්‍රියාකාරකමක යෙදිලා හිටියානම් ඉඩ දෙන්නේ නැහැ එන්න. එහෙම නැත්තම් විතරයි ඉඩ දෙන්නේ. වෙන බලපතල ක්‍රියාකාරකමක් නැත්තම් ඉඩ දෙනවා. එතකොට නැත්තම් අපි කතා බලමින් ඉන්න දෙයට අදාළ දෙයක් නම් ඉඩ දෙනවා. දීලා එතකොට මේ ආලෝක කිරණය ඉඩ දෙනවා. දැන් මේ ආලෝක කිරණයට ඇතුළට එන්න ඔටොනොමික් නර්ව් සිස්ටම් එකේ. මේක බුදුදහමේ කියලා කියනවා පංචද්වාර වජ්ජන කියන ක්‍රියාවලිය. පංචද්වාර වජ්ජන. පංචද්වාර වජ්ජන කියන්නේ ඉන්ද්‍රියන් පහෙන් ඒ කියන්නේ දොරෙන් ඇතුල් වෙන ඉඩදීම කියන එක තමයි එතන කියන්නේ. ඒ කියන්නේ පංචද්වාර කිව්වම මේ අපේ ඉන්ද්‍රියන් පහ ඒකේ ద్వාරය ඇතුල් වීමට ඉඩ දෙනවා. මේ බුදුදහමයි මේ නියුරෝන විද්‍යාවේ එකම වගේ. නියුරෝන විද්‍යාවේ අදාළව තමයි මම මෙච්චර කිව්වේ කොහොමද ආලෝක කිරණය යන්නේ කියන එක ඉඩ දෙනවා කියන එක බුදුදහමෙත් ඒකම කියනවා. බුදුදහමේ මේ පංචද්වාර වජ්ජන චිත්තය කියන එකට තව වචනයක් පාවිච්චි කරනවා. ඒක තමයි ක්‍රියා අහේතුක මනෝචිත්තය කියලා. ක්‍රියා අහේතුක මනෝචිත්තය. මේ මනස කියන වචනේ තේජ දෙනවා. මෙතන අහේතුක කියන වචනයකුත් කියදෙනවා. අහේතුක කියන්නේ මේ එන ආලෝක කිරණය මේ නිදහසේ යන. ඒකට හේතුව බොහෝ අපේ ක්‍රියාකාරකම් නිදහසේ නෙවෙයි කරන්නේ.
විශේෂයෙන්ම අපි හැමතිස්සෙම ලෝභ, දෝෂ, මෝහ කියන තුنين පැටලලා ඉන්නේ. එතකොට අපි කරන ක්‍රියාකාරකම් ලෝභ කියන්නේ අපි ලෝභය තියෙනවා, දෝෂය කියන්නේ තරහ තියෙනවා, මෝහය කියන්නේ රැවටිලා අපි මුලාවක තමයි හැමතිස්සෙම සිතුවිලි අපේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ තුනත් එක්ක තව තුනක් තියෙනවා අලෝභ, අදෝෂ, අමෝහ. ඒ කියන්නේ මේ තුනේ එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි හිතමු අපි සිල් ගත්ත වෙලාවක නැත්නම් යහපත් ක්‍රියාවක වෙච්ච වෙලාවක අපි අපේ සිතේ අලෝභ ඇති වෙන්න දෙන්නේ නැහැ, අදෝෂ ඇති වෙන්න දෙන්නේ නැහැ, අමෝහ ඇති වෙන්න දෙන්නේ නැහැ. සෝතාපන්න වගේ ගියාම ඉතින් බොහෝ වෙලාවට නිදහස් වෙනවා. දැන් මේ කියපු ක්‍රියාවලියේදී ওই දෙකම නැතුව තමයි ආලෝක කිරණය යන්නේ. ඒ කියන්නේ අපි ලෝභ දෝෂ මොහ එකෙත් නෑ, ලෝභ දෝෂ මොහ එකෙත් නැතුව යන ක්‍රියාවලියක්. ඒක තමයි අහේතුක කියන්නේ. අපේ ඉන්ද්‍රියන් පහෙන් ඔක්කොම ගන්න හැමතිස්සෙම අහේතුකයි. ඒක බුදුදහමේ අභිධර්මයේ ප ဋ ාණ එහෙම අපිට දකින්න ලැබෙනවා. ඒතකොට දැන් මේ යන මේකට අපි කියන නම තමයි ක්‍රියා අහේතුක මනෝ චිත්තය කියන්නේ. දැන් මෙන්න මේක තමයි ඒ කියන්නේ අපි මෙච්චරලා නියුරෝන් විද්‍යාත්මකව විස්තර කරපු ඔටෝනොමික් නර්ව් සිස්ටම් කියන එක මේ මනස. ඒක තමයි මේ වෙනින් තේරුම් කරන්නේ. එතකොට දැන් මේක අපි තව පොඩ්ඩක් පැහැදිලි කරොත් ස්වභාව ධර්මයාගේ නිර්මාණයක් වෙච්ච මේ අපේ ශරීරය ඒක වෙන මේ සිදුවිල්ලත් බුද්ධ දර්ශනයෙන් අපිට ලැබෙන කියලා දෙන දේ දෙකක් නෙවෙයි එකක් වගේ වෙන තැනක්. මේ දෙකම එකක්. බුදුන් වහන්සේ වදාළ දර්ශනයේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන මේ ශරීරයේ මේ වෙන ක්‍රියාවලිය දෙකක් නෙවෙයි එකක් වගේ දැනෙන සුවිශේෂ තැනක් මේ. ඒකෝට දැන් අද දවසේ මම මේ ගැන තව ඉදිරියට අපි සාකච්ඡා කරනවා. අද දවසේ මම සුවිශේෂ දෙකක් ගැන කියලා දුන්නා. එකක් තමයි අපේ ශරීරයේ තියෙන මේ ඔටෝනොමික් නර්ව් සිස්ටම් එකේ ප්‍රධාන වටිනා තැනක් තියෙනවා හෘද වස්තුව ළඟ. මෙතනදී මම කිව්වා මේකේ සිම්පතටික් කියලා කොටසක් තියෙනවා, පාරාසිම්පතටික් කියලා කිව්වා. ඒකම තව කොටසක්. සිම්පතටික් එකෙන් මම කිව්වා අපිට බය, තරහ වගේ දේවල් එනවා. තව ඒවා තියෙනවා. මම දැනෙන දේ කිව්වේ. ඒකම පාරාසිම්පතටික් එකෙන් ඒක ඇති වෙන එක සමනය කරනවා. මේක අමතරව සුවිශේෂ දෙයක් වෙනවා. හෘද වස්තුවත් එක්ක මෙතන අමුතු ගනුදෙනුවක් වෙනවා. අමුතු ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව අපි කුසල් අකුසල් වෙන් කර ගැනීමත් මෙතන සිද්ධ වෙනවා. හැබැයි ඇත්තම කියනවා නියුරෝස් විද්‍යාඥයෝ වගේ අය මේවා හොයන්නේ බලන්නේ වමනාවක්. ඉතින් කුසල අකුසල් කියලා දේවල් ඒකට නැහැ. අනිත් එක මෙහෙම දේවල් වලට යොමු වෙන්නේ නැහැ. මොකද හේතුව මේ කිසියම් වාණිජ වටිනාකමක් නැහැ. ඊට වඩා විශාල වාණිජ වටිනාකමක් වෙනවා මොලේ තියෙන දේවල් ගැන විහිසුනොත්. ඉතින් ඒ වුණාට ඉතින් මොකක් හරි වාසනාවට මම මහන්සි වුණා. ඉතින් මම දැක්කා මම ඉගෙන බොහෝ දේවල් කියුවා. ඉතින් මම දන්නවා මෙතන කුසල් අකුසල් හැදෙන තැන. ඒක හරි වටිනවා. මොකද අභිධර්මයේ අපිට පේනවා ප ဋ ාණේ මුල ඉඳන්ම කුසල් අකුසල් වෙන් කරගෙන තමයි මුළු දේශනෙම තියෙන්නේ. ඒකට බොහෝ වෙලාවට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මටත් මුලදී කොහෙන්ද මේ කුසල් අකුසල් ආවේ? මොකද අර අලෝභ දෝෂ අමෝහ තුනක් නැහැ. ලෝභ දෝෂ මෝහ තුනක් නැහැ. ඒකට කොහොමද කුසල් එන්නේ කියලා ප්‍රශ්නයක් තිබ්බා. දැන් එතකොට කුසල් අකුසල් එන්නේ. දැන් ඒකට උත්තරයක් මට මෙතන තියෙනවා. හැබැයි මේ ජාන්තමට කිව්ව තව මේක දීර්ඝව විස්තර කරන්න තියෙනවා. ඒකට තමයි ඒක දැනගන්න පුළුවන්. ඊළඟට මම ඒකට අමතරව මම කිව්වා මේ හෘද වස්තු ළඟ කොටස ගැන. ඊට අමතරව මම කිව්වා මේ අපේ මොලේ තියෙන එකම මේ ඔටෝනොමික් නර්ව් සිස්ටම් එක නිසා සත්‍යයත් බුදුදහම අනුව බුද්ධ දර්ශනයකත් අතර දෙකක් නෙවෙයි එකක් කියන එක. මේවා ගැන තව ඉස්සරහට දීර්ඝව සාකච්ඡා කරනවා. අදට එතකොට මේ සාකච්ඡාව මෙතනින් අවර කරනවා. ඔබ සියලු දෙනාටම සරණයි.